යෝග ශාස්ත්‍රයේ පිළිබඳ සාකච්ඡා කරනකොට ප්‍රාණයාම වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අපි ආසන පිළිබඳව කතා කරා පොඩි සාකච්ඡාවක්. එතකොට අපි මේ ආසන සහ ප්‍රාණයාම දෙක සම්මිශ්‍රණය කරලා සරලව අපේ දෛනික ජීවිතයේදී කායික මානසික සම්ප්‍රදාය පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒ සාකච්ඡාව ඇතුලේ අද කතා කරන්න උත්සාහ කරන ප්‍රාණයාම පිළිබඳව. සාමාන්‍යයෙන් මේ ප්‍රාණයාම කියලා කියන්නේ වචන දෙකක එකතුවක්. සාමාන්‍යයෙන් ප්‍රාණය කියලා කියන්නේ අපේ ප්‍රාණ ශක්තිය. එහෙම නැත්නම් ජීව ශක්තිය. යාමණය කියලා කියන්නේ දිගු කිරීම එහෙම නැත්නම් මේ ප්‍රසාරණය කිරීම කියන අදහස තියෙනවා. එහෙනම් පොදුවේ ගත්තාම ප්‍රාණයාම කියලා කියන්නේ එහෙනම් අපේ ප්‍රාණමානය දිගු කිරීම. එහෙමත් නැත්නම් ප්‍රසාරණය කිරීම කියලා අපිට අර්ථකථනය කරන්න පුළුවන්. අපි තවත් මේක ගැඹුරින් අපි කිව්වොත් එහෙම මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් ප්‍රාණකෝෂයේ හෝ නැත්නම් බලශක්ති ශරීර නාඩි හෝ බලශක්ති නාලිකා තුල ප්‍රාණය ගමන් කිරීමට බලපෑම් කිරීම නැත්නම් බලාත්මක කිරීම කියන කාරණාව මෙන්න මේ ප්‍රාණයාම තුලින් සිද්ධ වෙනවා. මේ ප්‍රාණයාම කියන එක අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අංශ හතරක් තියෙනවා මේකේ. පළවෙනි එක තමයි පූර්වක හෝ අපි ආස්වාස කියන. දෙවෙනි එක රේචක හෝ ප්‍රාශ්වාසය කියලා අපි කියනවා. තුන්වෙනි එක අභ්‍යන්තර කුම්භක හෝ ඇතුළත හුස්ම රඳවා ගැනීම. හතරවෙනි එක බාහිර කුම්භක හෝ පිටත හුස්ම රඳවා ගැනීම කියන අපි ආකාරයට හඳුනා ගන්නවා. මේ පූර්වක කුම්භක රේචක කියන අවස්ථා තුන සමරයක් විතර ගත්තාම මෙන්න මේ කුම්භක අවස්ථාව හරි සුවිශේෂී. එහෙනම් මේ ප්‍රාණයාම අභ්‍යාසවල අපි නිතරම උත්සාහ කරන්නේ මෙන්න කුම්භකේ පුහුණු කරන්න. එතන කුම්භකේ පුහුණු කරන්න ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය නිසියාකාරව අපි නියාමනය කරගන්න ඕන. මේ කුම්භක අවස්ථාව ගැන අපි කතා කරොත් එහෙම කේවල කුම්භක අවස්ථාව කියලා එකක් එනවා. ඒක සාමාන්‍යයෙන් ධානලාභී අවස්ථාවල උපරිම අවස්ථාවක් ලෙස අපි හඳුන්වනවා. ඒක අපි සාමාන්‍යයෙන් කියනවා මෙන්න මෙහෙම එකක්. පෙනහළු වල ක්‍රියාකාරීත්වය මේ කේවල කුම්භක අවස්ථාවේදී නතර කරනවා. ඒ කියන්නේ ආස්වාස සහ ප්‍රාස්වාස ක්‍රියාවලිය නතර කරන්න තරම් හැකියාවක් මේ ප්‍රාණයාම අභ්‍යාස ප්‍රගුණ කරාට පස්සේ හැකියාවක් තියෙනවා. එතකොට ඉන් ලැබෙන්නා වූ කායික හා මානසික ආධ්‍යාත්මික යථාර්ථවාදී ස්වභාවය හරි සංකීර්ණ පැත්තක් කරා ගමන් කරනවා. දැන් මේ යෝගා කායික විද්‍යාවට අනුව මිනිසාගේ ශරීරයේ තුල ඇත්තම මිනිසාගේ ශරීර නිර්මාණය වෙන ස්තර පහක් ගැන කතා කරනවා. ඒතර මේ ස්තර පහෙන් පළවෙනි එක තමයි මේ අනම්මේ කෝෂය. මේ කෝෂය ආහාර සහ භෞතික කියන කැලෙන් සංයුක්ත වෙනවා. අනික මනෝමය කෝෂය. ඒ කියන්නේ අපේ මේ මනෝ ශරීරය. තුන්වෙනි එක ප්‍රාණමය කෝෂය. ඒ කියන්නේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය තියෙන්නේ මෙන්න මේ ප්‍රාණමය කෝෂය තුල. අනික විඥානමය කෝෂය. මේ මානසික උසස් මානසික අවස්ථාවක් ලෙස අපි හඳුනා ගන්නවා මේ විඥානමය කෝෂය. පස්වෙනි එක තමයි ආනන්දමය කෝෂය. ඒ කියන්නේ ආධ්‍යාත්මික හෝ නැත්නම් අපේ සතුටේ ප්‍රීතියේ සැහැල්ලුවේ උපරිම තම අවස්ථාව ලෙස හඳුනා ගන්නවා මොකද්ද මේ ආනන්දමය කෝෂය. මේ ශරීරයේ ස්තර පහ ගැන කතා කරන්න විශේෂ හේතුවක් තමයි මෙන්න මේ ප්‍රාණමය කෝෂය කියන එක ප්‍රාණයාම එක කෙලින්ම ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය ශරීරය පුරා විහිදවලා කායික මානසික නිරෝගී සම්බරතාවය පවත්වාගෙන යන්න බලපාන එකක් තමයි මේ ප්‍රාණයාම අභ්‍යාස කියලා කියන්නේ. ඒක ගමන් කරන්න නැත්නම් මේක දිගු කරන්න ප්‍රසාරණය කරන්න ප්‍රාණවායු පහක් පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ ප්‍රාණවායු පහ කියලා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒකෙදි කතා කරනවා ප්‍රාණ අපාන සමාන උදාන සමගද්ද ව්‍යාන කියන ප්‍රාණවායු පහක් ගැන කතා කරනවා. ඒතර මෙන්න මේ ප්‍රාණවායු පහ උත්තේජනය කරලා ශරීරයේ සම්බරතාවය පවත්වාගෙන යන්න මෙන්න මේ ප්‍රාණයාම අභ්‍යාස අතිශය වැදගත් වෙනවා. මෙන්න මේ අපේ වම් සහ දකුණු නහස් කුහර දෙක පාවිච්චි කරලා අපි ආස්වාස් ප්‍රාස්වාස් ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේකෙදී අපි ආස්වාස්ය ශරීරයට ගත්තාම අපේ පෙනහළු වරා හෘද වස්තුවට ගිහිල්ලා අපේ ප්‍රාණයේ දිගුවීමක් සිද්ධ වෙනවා. ඒ වෙන්නේ අපේ ශරීරයෙන් ප්‍රධාන ප්‍රාණවායු
උත්තේජනය වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රධාන පාය උත්තේජනය වුණාට පස්සේ උප්‍රධාන වායුත් උත්තේජනය වෙන්න ගන්නවා. ඒක ප්‍රතිඵලයක් අපේ ශරීරයේ නාඩි උත්තේජනය වෙනවා. මේ නාඩි උත්තේජනය වීමේදී වෙන අවසාන ප්‍රතිඵලය තමයි අපේ මූලාධාර චක්‍ර අවදි වෙන්න ගන්නවා. මේ මූලාධාර චක්‍ර අවදි වුණාට පස්සේ අෂ්ට සිද්ධි සහ අෂ්ට කර්ම කියන අපේ කායික සහ මානසික සම්බරතාවයේ තියෙන උපරිම මානසික නිදහස සැහැල්ලුව සතුට කියන එක අපි ළඟා කර ගැනීම හැකියාවක් මේ ප්‍රාණයාම අභ්‍යාසවල තියෙනවා. එනකොට පැහැදිලි වෙනවා ඇති මේ ආස්වාස ප්‍රාස්වාස නියාමනය කියන්නේ ඔක්සිජන් අරගැනීම සහ නැත්නම් අපිරිසුදු ඔක්සිජන් එළියට දාන කියන කාරණාවට එහා ගියපු කාරණාවක් ලොකට පැහැදිලි. ඒ නිසා අපි මේ ප්‍රාණයාම අභ්‍යාස අනිවාර්යෙන් ප්‍රගුණ කළ යුතුයි. වගේම ආසන ටිකක් ඔබ පුහුණු වෙලා තියෙන්න ඕනේ ප්‍රාණයාම කරන්න නම්. ඒතර ප්‍රාණයාම කරන්න අපි සාමාන්‍ය ගතොත් ආසන ගොඩාක් ආසන තියෙනවා. මම ආසන කිහිපයක් ඔබට අද පෙන්නන්න. සුඛාසනය කියලා අපි හඳුනා ගන්නවා. පద్මාසනයෙන් ඔබට ප්‍රාණයාම කරන්න පුළුවන්. මේ වජිරාසනයෙන් පුළුවන් ඔබට ප්‍රාණයාම. අපි එනම් ප්‍රාණයාම කරන්න ආරම්භ කරමු. අපේ වම් අත ඥාන මුද්‍රාවෙනුත් දකුණු අත විශ්ව මුද්‍රාවෙනුත් අපි තියා ගන්නවා. තියාගෙන අපි දකුණු අතන් අරගෙනවා නහස් කුහරේ ගාවට. අපි මහපට ඇඟිල්ලෙන් වහනවා අපේ දකුණු නහස් කුහරේ. අපි හුස්ම වමෙන් පිට හුස්ම අරන් වමෙන් පිට කරනවා. අපි හුස්ම ගන්නවා පිට කරනවා. ඊළඟට අපි අපේ වෙදගිල්ලෙන් අපි වහනවා වම් නාස් කුහරේ. අපි දකුණු නාස් කුහර හුස්ම අරන් පිට කරනවා. මේ ආකාරයට ශරීරයේ ඍජුව තබාගෙන ගැඹුරු හුස්ම වාර 21ක් පමණ අරගෙන අපි එම වම් නාස් කුහරයෙන් අරන් වම් නාස් කුහරයෙන් පිට කරනවා. දකුණු නාස් කුහරයෙන් දකුණු නාස් කුහරයෙන් පිට කරනවා. අපි ඒකට කියනවා චන්ද්‍ර සූර්ය වේදන ප්‍රාණයාමය කියලා. අපි මේ ප්‍රාණයාම වඩා සංකීර්ණ කරගෙන නාඩි ශෝධන ප්‍රාණයාමයක් වඩා පරිවර්තනය කරනවා. නාඩි ශෝධන ප්‍රාණයාමයක් පුරුදු වෙමු. අපි ඒතර දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් දකුණු නහස් කුහරේ වහලා වම් නහස් කුහරෙන් හුස්ම ගන්නවා. අරගෙන මදක් රඳව ගන්නවා. අපි වෙදගිල්ලේ වම් නහස් කුහරේ වහලා අපි දකුණු නහස් කුහරෙන් පිට කරනවා හුස්ම. අපි පිට කරපු වම් නහස් කුහරෙන් නැවත හුස්ම ගන්නවා. මහපට ඇඟිල්ලෙන් දකුණු නහස් කුහරේ වහලා වම් නහස් කුහරෙන් පිට කරනවා. නැවත වාරයක් අපි වම් නහස් කුහරෙන් හුස්ම ගන්නවා. හුස්ම රඳව ගන්නවා. වෙදගිල්ලේ වම් නහස් කුහරේ වහලා අපි දකුණු නහස් කුහරෙන් පිට කරනවා. පිට කරපු දකුණු නහස් කුහරෙන් අපි හුස්ම ගන්නවා. මහපට ඇඟිල්ලෙන් වහනවා. දකුණු නහස් කුහරේ වම් නහස් කුහරෙන් පිට කරනවා. නැවත වම් නහස් කුහරෙන් හුස්ම ගන්නවා. රඳව ගන්නවා. වෙදගිල්ලේ වම් නහස් කුහරේ වහලා දකුණු නහස් කුහරේ මහපට ඇඟිල්ල ඉවත් කරලා පිට කරනවා වාතය කොහෙන්ද? දකුණු නහස් කුහරේ. නැවත දකුණු නහස් කුහරෙන් හුස්ම ගන්නවා. මහපට ඇඟිල්ලෙන් දකුණු නහස් කුහරේ වහලා හුස්ම රඳවගෙන වම් නහස් කුහරේ වෙදගිල්ල අයින් කරලා වම් නහස් කුහරෙන් වාතය පිට කරනවා. නැවත වම් නහස් කුහරෙන් හුස්ම ගන්නවා. හුස්ම රඳව ගන්නවා. අපි වෙදගිල්ලේ වම් නහස් කුහරේ වහලා දකුණු නහස් කුහරේ මහපට ඇඟිල්ල ඉවත් කරලා දකුණු නහස් කුහරෙන් පිට කරනවා. එහෙනම් අපි බලමු. වම් නහස් කුහරෙන් ගත්තා. රඳව ගත්තා. වමෙන් පිට කරා. වමෙන් ගත්තා. වෙදගිල්ලෙන් ඇහුවා දකුණෙන් පිට කරා. දකුණෙන් ගත්තා. මහපට ඇඟිල්ලෙන් ඇහුවා වමෙන් පිට කරා. වමෙන් ගත්තා. වැහුවා වෙදගිල්ලෙන් පිට කරා වමෙන්. මේ ආකාරයට නාඩි ශෝධන ප්‍රාණායාම අපිට කරන්න පුළුවන්. මේවා අපි සෑම උදෑසනක කරනවා නම් හොඳයි. කායික සහ මානසික සම්බරතාවයට හොඳයි. එන ශරීර ශක්තිය, ප්‍රාණ ශක්තිය, ජීව ශක්තිය ඇතිවීමේ ප්‍රතිඵලය වෙන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය වෙලා ශක්තිය සම්බරව පවත්වාගෙන ප්‍රතිඵලයක් විදිහට අපිට කායික මානසික සුවයක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනම් සියලු දෙනාටම නිදුක් නිරෝගී සැපය ලැබේවා. ඕම් ශාන්ති